නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සත්ත මේතෝන සුත්තං අංගුත්තර නිකායේ සත්තක නිපාතේ මහායඤ්ඤ වග්ගයේ දේශනා කරන්නට යෙදුණු සත්ත මෛථුන ධර්ම පිළිබඳ දේශනා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාව සවැත් නුවරදී තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. ජානසෝනි බ්‍රහ්මණතුමා නගපු ප්‍රශ්නයකට තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. බ්‍රහ්මචාරී සීලය අපිරිසුදු වෙන ආකාර 7ක් ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණය ස්ත්‍රියක් සමග සංවාසයේ හැසිරෙන්නේ නැහැ. හැබැයි ස්ත්‍රියක් විසින් කරන ඇඟිලීම් ඉවසනවා, පිරිමැදීම් ඉවසනවා, නැහැවීම් ඉවසනවා, සම්බාහනය කිරීම ඉවසනවා. ඉවසලා ඒ දේවල් ආස්වාදයක් ලබනවා, ඒ දේවලින් සතුටක් ලබනවා. දෙවෙනි කාරණය ඇඟිලීම් ඉවසන්නෙත් නැහැ, නැහැවීම ඉවසන්නෙත් නැහැ, සම්බාහනය කිරීම ඉවසන්නෙත් නැහැ. හැබැයි ස්ත්‍රියක් සමග කවටකම් කරන ගමන් සිනාසෙනවා, ක්‍රීඩා කරන ගමන් මහා හඬින් සිනාසෙනවා. ඒ දේ ආස්වාදය කරනවා, එයට කැමැති වෙනවා, එයින් සතුටක් ලබනවා. තුන්වෙනි කාරණය ඇඟිලීම් ඉවසන්නෙත් නැහැ, පිරිමැදීම් ඉවසන්නෙත් නැහැ, සම්බාහනය ඉවසන්නෙත් නැහැ, කවටකමින් සිනාසෙන්නෙත් නැහැ, ක්‍රීඩා කරන්නෙත් නැහැ, මහා හඬින් සිනාසෙන්නෙත් නැහැ. හැබැයි ස්ත්‍රියකගේ ඇස් දෙක නැවත නැවත බලනවා, හොඳින් බලනවා, හොඳින් බලලා එයින් ආස්වාදයක් ලබනවා, එයට කැමැති වෙනවා, එයින් සතුටු වෙනවා. හතරවෙනි කාරණය බිත්තියකින් එහා පැත්තේ එහෙම නැත්නම් ප්‍රාකාරයකින් එහා පැත්තේ ස්ත්‍රියක් ඉඳලා සිනාසෙනවා නම්, කතාබස් කරනවා නම්, ගායනාවක් කරනවා නම්, හඬනවා නම් ඒ ස්ත්‍රියගේ කටහඬ අහලා ඒ කටහඬින් ආස්වාදයක් ලබනවා, එයට කැමැති වෙනවා, එයින් සතුටු වෙනවා. පස්වෙනි කාරණය බ්‍රහ්මචාරී වෙන්නට කලින් යම් ස්ත්‍රියක් සමග කතා කළ, දෙඩෝ ක්‍රීඩා කළ යම් දෙයක් තියෙනවා නම් ඒ දේ සිහි කරනවා, එයින් ආස්වාදයක් ලබනවා, එයට කැමැති වෙනවා, එයින් සතුටු වෙනවා. හයවෙනි කාරණය පංච කාම ගුණයන් පිරිවරාගෙන පංච කාම ගුණයන්ගෙන් යුක්තව එයින් සතුටු වෙන ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි දකිනවා, දැකලා ඒ දෙයින් ආස්වාදයක් ලබනවා, එයට කැමැති වෙනවා, ඒ දේ සතුටු වෙනවා, ඒ දේම පතනවා. හත්වෙනි කාරණය දෙව්ලොව ඉපදීමේ අපේක්ෂාවෙන් බඹසර රකිනවා. මට මේ සීලයෙන් හරි, වෘතයෙන් හරි, තපසින් හරි, බඹසරින් හරි දෙවි කෙනෙක් වෙනවා, එහෙම නැත්නම් අන්‍ය වූ දෙවි කෙනෙක් වෙනවා, එහෙම නැත්නම් අන්‍ය වූ දෙවි කෙනෙක් වෙනවා කියලා එහෙම සිතලා ආස්වාදයක් ලබනවා, එයට කැමැති වෙනවා, එයින් සතුටටපත් වෙනවා, එයින් සෑහීමකට පත් වෙනවා.